වගේම භූමියට පැමිණ මටම අපහාස කළා. කුමක් සිදු වෙතයි බලමු. කෙසේ වෙතත් දිය කිඳුරියෙකුට සයුරින් පිට යා නොහැකි. මා යලි නිසකවම මේ කිඳුරිය අල්වා ගන්නවා. හැය පමණක් නොවේ මේ පොළොඳ පාලකතුමාව තනතුරෙන් පහ කරවනවා. කුමක්දේ සිදුවන්නේ? ඇය පාලකතුමාව සයුරු පතුලට ඇදගෙන ගොස් ඔහුගේ ආත්මය පැහැරගෙන මතකය මකා දමාවිද? දියකිඳුරියන් මකා දමන්නේ ඔවුන්ට අවශ්‍ය මතක කොටස් පමණයි. කෙසේ වුවත් ඒ අත නොගත්තුටින් තමයි වඩාත් හොඳ. මිනිසුන් හා දියකිඳුරියන් වසන ලෝක එකිනෙකට බොහෝ සෙයින් වෙනස්. ඉරණම හොඳ වුවත් නරක වුවත් එකිනෙකා හා බැඳීමෙන් ඇති ඵලය කුමක්ද?